හලෝ යාළුවනේ ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි යාළුවනේ ඔන්න මට නම් අද හරිම අසුබ දවසක්. ඉතින් පටන් ගත වෙලේ ඉඳලා බලන්න ඔයාලා අපිට මේ උදේ පාන්දරම ගම් වතුර දාලා අපි මේ මෝඩතරන්ද ෆිල්ම් එක බලන්න යන ලෑස්ති වෙන අතරතුර අපිට ගම් වතුර දාලා. ඒත් ඉතින් අපි සැලුනේ නෑ. අපි ලෑස්ති වුණා ඉක්මනින්ම අම්බලන්ගොඩට යන්න බස් එක ගන්න. ඉතින් අලුත්වල හන්දියට ගිහිල්ලා අම්බලන්ගොඩට යන බස් එක එනකන් තමයි අපි මේ දැන් බලාගෙන ඉන්නේ. ඉතින් යාළුවනේ මේ දවස්වල අපේ පැත්ත නම් හොඳටම වැස්ස. ඔයාලගේ පැත්තට කොහොමද දන්නේ නැහැ. ඉතින් අපේ පැත්තේ වැස්සට අනුව නම් ගම් වතුරක් දාලා. ඉතින් හිතා ගන්නකො වැස්ස තරම. ඉතින් ඔන්න අපි ලෑස්තිලා දැන් බලන් ඉන්න බස් එකේ යනවා. ඉතින් යාළුවනේ මේ ඉන්නේ අපේ ගෙදර මෝඩත් හරිදුල සෙට් එක. ඉතින් මේ මහ වැස්සේ ඔන්න අපි සෙට් එකම දැන් යන්න ලෑස්තිලා ඉන්නේ මෝඩත් හරිදු ෆිල්ම් එක බලන්න. ඔන්න ඉතින් දැන් අම්බලන්ගොඩ යන බස් එක ආවා. ඉතින් අපි හැමෝම බස් එකට නැගලා මේ දැන් අම්බලන්ගොඩට යමින් ගමන්. ඔන්න බලන්න යාළුවනේ අපේ පැත්තේ වැස්ස තරම. ඉතින් මේ අම්බලන්ගොඩ පැත්තේ ප්‍රධාන පාරටත් එක්කම ගම් වතුර දාලා. ඉතින් හොඳටම මේ දවස්වල ගම් වතුරෙන් නම් අපට අඩුවක් නැහැ. බලන්නකො අපේ පැත්තේ අහස දිහා හොඳටම කළු වෙලා වැස්සේ තරම තේරෙනවනේ. ඉතින් ඔයාලා වැස්සේ තරම දැක්ක නිසාලා. ඉතින් මේ දවස්වල නම් හොඳටම වැස්සයි මදි නොකියන්නම. ඔන්න ඉතින් අපි ටිකෙන් ටික අම්බලන්ගොඩ ටවුන් එකට ලං වෙනවා. අම්බලන්ගොඩ 12 මහ ළඟ තමයි 12 මහ ගාවෙන් ඇතුල් පාරේ තමයි මේ ෆිල්ම් හෝල් එක තියෙන්නේ. ඉතින් අද මෝඩිතරදු එකමාරට තමයි පෙන්නනවා කියලා කිව්වේ. ඉතින් අපි හැමෝම දැන් එකමාර වෙන කලින් අම්බලන්ගොඩ ෆිල්ම් හෝල් එකට යන්න තමයි මේ හදන්නේ. ඔන්න යාළුවනේ ඉතින් අපි දැන් හැමෝම බස් එකෙන් බැහැලා 12 මහ ගාවෙන් ඇතුල් පාරේ යනවා ෆිල්ම් හෝල් එක ගාවට. ටිකෙන් ටික සතුට වැඩි වුණත් හිතා ගන්න බැරි දෙයක් තමයි අපිට ඉස්සරහට වෙන්න යන්නේ. ඇත්තටම කිව්වොත් බලන්න ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න ළමයි ඉතින් බලන්න ඇත්තටම මාර අවුල් සිද්ධියක් තමයි දැන් අපිට වෙන්නේ යන්නේ. අපි මේ මහ වැස්සේ ගම් වතුර මැදින් ආපු ගමන ඇත්තටම මාර දුකින් තමයි අපිට ඉවර කරන්නේ. අපි ගේට් එක ළඟට එද්දී ගේට් එකේ දාලා තිබුණා හවුස් ෆුල් කියලා. ඉතින් මුළු හෝල් එක පිරෙන්නම මෝඩ තරඳ බලන්න කට්ටිය ඇවිල්ලා. ඉතින් මොනව කරනද යාළුවනේ? අපි ඉතින් ආයෙ හැරලා ගෙදර ආවා. ඇවිල්ලා අපි ආයි සැලුනේ නෑ. අපි ආයි බැලුවා රෑ 7ක බලන්න යන්න try එකක් දීලා. ඉතින් අපි වාහනයක් රෙන්ට් එකට අරගෙන මොකද රෑ 4ට පටන් ගන්න එක රෑ 9 විතර වෙනවා මම හිතන ඉවර වෙද්දි. ඉතින් ඒ වෙන ටයිම් එකට අපිට ඉන්න බස් නෑ කරදර නිසා අපි රෙන්ට් එකට වාහනයක් අරගෙන අපි ලෑස්ති වුණා අම්බලන්ගොඩ නැවත 7ට පෙන්නන මෝඩතරඳු ෆිල්ම් එක බලන්න යන්න. ඉතින් අපි හැමෝමත් එක ලෑස්ති වෙලා වාහනෙන් දැන් යන්න තමයි හදන්නේ අම්බලන්ගොඩ ෆිල්ම් හෝල් එකට. යාළුවනේ මේ හරිය තියෙන වොයිස් ටික අයින් කරනවා වීඩියෝ එකේ තියෙන. මොකද අපේ අය ඉතින් කොහෙ ගියත් ආතල්නේ. නුසුදුසු වචන ඉතින් කිය වෙනවා එහෙම මෙහෙන් ඉතින්. කවුද?
ඉතින් මේ වාහනේ ඩ්‍රයිව් කරන්නේ කවුද කියලා ඔයාලා බලන්න වෙන්ටි. ඉතින් මේ වාහනේ ඩ්‍රයිව් කරන්න අරන් යන්නේ අපේ අයියා. අපේ කියන්නේ මගේ අයියා. මට ඉන්නේ අයියා නංගි. ඉතින් මේ අයියා තමයි වාහනේ පැදගෙන යන්නේ. ඉතින් අපේ පවුලේ තියෙන ඉතින් ඔපතෝප එක කතා කර යනවා. ඉතින් ඒ නිසා තමයි වොයිස් සයින් කරලා තියෙන්නේ. ඉතින් අපි එකටම කරේ ඉක්කඩුවට ගිහිල්ලා අපේ පුංචිලව එක්කගෙන ආවා අපේ හාට. අපේ හා ඉඳලා දෙපාරකට තමයි වාහනෙන් අම්බලන්ගොඩ ගියේ. ඉතින් බලන්න ඔන්න අපේ නංගිට ටිකයි පුංචි ආච්චි අපේ අක්කයි සෙට් එක තමයි පිටිපස්ස වෙලා ඉන්නේ. ඉතින් අපි සෙට් එක තමයි හැමෝමත් එක්ක එකතු වෙලා ෆිල්ම් එක බලන්න මේ රෑ ෆිල්ම් එක බලන්න යන ලෑස්තුනේ. මොකද අපට දවල් එකත් බලන්න බැරි වුණ නිසා. ඔන්න යාළුවනේ අපි ටිකක් එද්දි රෑ වුණා. මොකද අපි දෙපාරකට තමයි ආවේ. ඒ නිසා අපට රෑ වුණා. ඉතින් අපි ෆිල්ම් හෝල් එකට මේ දැන් යන ගම. ඉතින් අපිට දුර ඉඳලා පෙවුණ ගොඩක් සෙනඟ ෆිල්ම් හෝල් එක ගාව ඉන්නවා. ඉතින් අපිට අද දවස නම් මාර අසුබයි. එහෙන් වැස්ස එහෙන් ගම් වතුර උදේ බස් එකේ ඇවිල්ලා තෙමිලා ඒත් බලන්න බැරුණා ෆිල්ම් එක. ආයි අපි රෑ ආවට පස්සේ බලන්න සෙනඟ රෑ ෆිල්ම් එක බලන්න බෑ කිව්වා. රෑ ෆිල්ම් එක ඔක්කොම ඔන්ලයින් බුකින් දාලා කියලා කිව්වා. ඉතින් අර නිකන් නෝමල් ටිකට් ගන්න ආපු අය හැමෝටම හැරලා යන්න සිද්ධ වුණා. ඒක නම් ඉතින් හරි අසාධාරණයි. ඉතින් මොනව කරන්නද? පව් මිනිස්සු හරි ආසාවෙන් බලන්නේ නේද? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මූණෙන් කොහොමද මට සසරම එපා වෙලා වගේ මම හිතේ මොකද දවසම මාර විදියටම නෙගටිව් සහ මාර විදියටම අවුල් එපා වෙලා හිටියේ. The next day. හෝ යාළුවනේ. ඔයාලා හිතනවද දකුණු කොල්ල එහෙම ගේමක් අතාරිනවා කියලා? අනික සැලෙනවා කියලා? අපි සැලෙන්නේ නැහැ. ඊට පස්සේ දවසේම උදේ 10 මාරේ ගාල්ලේ ෆිල්ම් හෝල් එකේ තිබුණ මෝඩ තැනින්ද බලන්න අපි උදේ පාන්දර 6ට නැගිටලා ආවා. ඉතින් ළමයි අපි ඊයේ දවසේ කොච්චර රිජෙක්ට් වුණත් ඊට පස්සේ දවසේ උදේ පාන්දරින්ම අපි ආවා ගාල්ලේ ෆිල්ම් හෝල් එකේ මෝඩ තැනින්ද ෆිල්ම් එක බලන්න. ඉතින් මෙච්චර ආසාවක් ඇයි පවුලයත් එක්ක එකට වාඩිලා බලන්න පුළුවන්. ඉතින් පවුලයත් එක්ක මේ වගේ අවස්ථාවක් කියන බොහොම අඩුයිනේ. කට්ටියම එකතු වෙන්නේ හරිම අඩුයි. ඉතින් අපි අයියාත් රස්සාව යන්න කලින් තමයි අපි ෆිල්ම් එක කොහොම හරි බලලා ඉවර කරගන්න හිතුවේ. ඒකයි මෙච්චර කට්ටක් ඇවිත් මේ ෆිල්ම් එක බලන්න. ඉතින් ඊට පස්සේ දවසේ උදේ පාන්දරම නැගිටලා මේ විදිහට ගාල්ලේ ෆිල්ම් හෝල් එකට ඇවිල්ලා ඉතින් කට්ටියත් එක්ක මෙහිනා වෙවි ලස්සනට මේ ෆිල්ම් එක බැලුවා. ඉතින් මම ඔයාලට ඉස්සරහට අහන්න දෙන්නම් මේ කතාවේ මේ ෆිල්ම් එකේ ලස්සනම සින්දුව. එතකොට මේ තමයි මේ ෆිල්ම් එකේ ආතල්ම සීන් එක. එහෙනම් බලන්නකෝ යාලත්. ඔන්න එනම් යාළුවේ මගේ මේ vlog එක මෙතනින් සමාප්තයි. ඉතින් ඔයාලා හැමෝටම thank you මගේ වීඩියෝ එක බැලුවට ආදරේ හදවතින්ම.